ඔය ජීවිතේ වේගෙන් දුවන කෙනෙක්ද? කරුණාකරලා මේක අහලා යන්න. අපි හැමදාම දුවනවා. අපි වේගෙන් දුවනවා. අපි උදේම නැගිටිනවා. අපි ඉක්මනට ලෑස්ති වෙනවා. අපි වේගෙන් යනවා වාහනයක් වාගෙන. ඊට පස්සේ අපි බොහොම කඩිනමින් යනවා ඔෆිස් එකට ගිහලා ඔෆිස් එකේ වේගෙන් වැඩ කරනවා. ටාගට් අචීව් කරන්න ඕනි. අපිට මේව ගන්න ඕනි. මොනවාද ප්‍රොමෝෂන් ගන්න ඕනි. ඊට පස්සේ අපි සැලරි වැඩි කර ගන්න ඕනි. දැන් ඒවා වැඩි කර ගන්නවා. ඉක්මනට වේගෙන් වැඩ කරනවා. අපි හැමදේම වේගෙන් කරනවා. වේගෙන් කළා අපිට මොනවද ඉතුරුලා තියෙන්නේ වෙනකොට? මොනවද අපිට ඉතුරු වෙලා තියෙන්නේ? මේකෙන් අදහස් වෙන්නේ නැහැ වේගෙන් වැඩ කරන්න ඕනේ නැහැ කියලා. හැබැයි මේ වේගයට යම් ආකාරයක සීමාවක් තියෙනවා. ඔබේ මේ වේගයට ඒ වගේ සීමාවක් නැහැ. අපි ඉගෙනගෙන කැම්පස් එකට ආපු දවසේ ඉඳන් කැම්පස් එකෙන් එළියට ආපු දවසේ ඉඳන් වේගෙන් දුවන්න පටන් ගන්නවා තියෙනවා. අපි වේගෙන් ඒ ගමන යනවා. අපි තාම ස්පාසුවක් අරගෙන නැහැ. අපිට කවදාවත් ඒ ස්පාසුව ගන්න වෙන්නේ නැහැ හිතවතුනි. ගන්න වෙන්නේ සමහර විට 60 70 80 විතර වුණාට පස්සේ. හැබැයි එතකොට ජීවිතේ ගෙවිලා ඉවරයි. ඔබ තාමත් දුවනවා නම් කරුණා කරලා ස්පාසුවක් ගන්න. කොහෙන්ද මේ ස්පාසුව ගන්නෙ? ඒක ගන්න අපිට විදේශ සංචාරයක් කරන්න ඕනේ. ඈත පළාතකට ගිහිල්ලා මේ ලොකු ට්‍රිප් එකක් යන්න ඕනේ. යන්න කොහේ හරි ඇවිදින්න. තනියම ළඟම තියෙන පාත් එකක ඇවිදින්න යන්න. තනියම ඔය කොහේ හරි ගඟකින් නාලා එන්න. තනියම කොහේ හරි තැනකට ගිහිල්ලා නිදහසේ නිස්කලංකව ඉන්න පුළුවන් තැනකට ගිහිල්ලා තනියම ඉඳගෙන සබහ දහමට ඇහුම්කන් දෙන්න. කුරුල්ලන්ට මේ ගහ කොළවල තියෙන සිසිලස විඳින්න. මේ දේවල් හරිය වැදගත්. මේවා නොමිලේ අපිට හම්බ වෙන නිසා අපිට හරිය ආගයක් නැහැ. ඔය දුවන දිවිල්ල පොඩ්ඩක් නවත්තන්න. අපි නවත්තන්නේ කොහොමද? ෆෝන් එක ගන්නවා අතට ෆ්‍රී එකක් හම්බෙච්ච ගමන්. එතකොට අපේ ඔළුව තව ටිකක් විකාරය වෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා ෆෝන් එක ගෙදර තියලා පොඩි ෆ්‍රී ටයිම් එකක් අරගන්න. අඩු ගන්න සතියට එකපාරක්වත් ගිහිල්ලා යන්න. කොහෙට හරි ඇවිදලා. වටපිටාව බලලා. මලක් දිහා බලලා, මලේ සුවඳ බලලා, ගහක් දිහා බලලා, ගහේ පාට දිහා බලලා. ගඟක් දිහා බලලා, ගඟේ වතුර දිහා බලලා, ගඟ ගලන දිහා බලලා, ගඟේ සිසිලස විඳලා. එන්න පුරුදු වෙන්න. මේක ඔය දුවන ජීවිතේ පොඩ්ඩක් විතර රිලැක්ස් කරන්න හේතුවක් වෙයි. නැත්නම් අපිට කවදාවත් මේකේ රිලැක්ස් එකක් හම්බෙන්නේ නැහැ. ඔබ හිතනවා නම් සෝෂල් මීඩියා වල රිලැක්ස් එක තියෙනවා කියලා හිතන නැහැ. ඔබ හිතනවා නම් මූවිස් වල රිලැක්සේෂන් එක තියෙනවා කියලා හිතන නැහැ. ඔබ හිතනවා නම් ක්ලබ්ස් වල රිලැක්සේෂන් එක තියෙනවා කියලා හිතනත් නැහැ. රිලැක්සේෂන් එකට ඔය මම ඔය කිව්වා වගේ දේවල් ටිකක් උත්සාහ කරලා බලන්න.